මේ ප්ලාස්ටික් කෝප්පේ දැම්ම පාරේ. මේක රජයෙන් කරයි නගර සභාවෙන් මේ පාරේ යන අහිංසක මිනිස්සුන්ට විදින්නේ. අනුන් කරයි කියලා හිතුවා. එතකොට මේ මාරාන්තික ඩෙන්ගු රෝගය හැදුවේ කවුද? සුබ දවසක් ඔබ හැම දිනාටම. අද මම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ හැමදාම ලංකාවේ මිනිස්සු බය කරන භයානක ප්‍රවෘත්තියක් ගැන පුංචි සාකච්ඡාවක් කරන්න. මාරාන්තික ඩෙන්ගු රෝගය. ඩෙන්ගු රෝගීන් වර්තමානයේ වෙනකොට 74000 ඉක්මවලා ලංකාවේ ඉන්නවා. මරණ 50කට ආසන්නයි. ඩෙන්ගු රෝගය මේ පිටරටකින් ඇවිල්ලා අපේ ලංකාවට දාපු රෝගයක් නෙවෙයි. මිනිස්සෙක් තවත් මිනිස්සෙක්ට ඉතා වේගයෙන් බෝ කරන රෝගයකුත් නෙවෙයි. එතකොට මේ මාරාන්තික ඩෙන්ගු රෝගය හැදුවේ කවුද? අපේම මිනිස්සු. අපේම ලාංකිකයෝ, වෙන කවුරුත් නෙවෙයි. මම අද කඩේකට ගියා මගේ අවශ්‍යතාවයකට. කඩෙන් එළියට එද්දී මිනිස්සෙක් තේ එකක් බොන ගමන් හිටියේ ප්ලාස්ටික් කෝප්පයකින්. මේ ප්ලාස්ටික් කෝප්පේ දැම්ම පාරෙම. ඒ වෙලාවේදීම මම හොඳ උපදේශයක් දීලා අන්තිමට මේ මිනිස්සේ කෝප්පේ අරගෙන තමන්ගේ බෑග් එකටම දාගත්තා. හරිද? මම මේකෙන් කියන්නේ ඒ මිනිස්සයා කෝප්පේ දාලා යනකම් මං නිහඬව හිටියනම් ඒ මිනිස්සයා එතන යයි. නමුත් ඒ කෝප්පය තුල වතුර පිරීලා අන්තිමට ඒකේ ඩෙන්ගු මදුරුව හැදිලා ඒ මිනිස්සයාට නෙවෙයි විදින්නේ. මේ පාරේ යන අහිංසක මිනිස්සුන්ට විදින්නේ. අන්තිමට අර මිනිස්සයාගේ වැරදි රටාවක් නිසා, වැරදි හැසිරීමක් නිසා තවත් මිනිස්සෙක් දුක් විඳින්න ඕනේ නැහැ. ඒ නිසා මේක තමන්ගේ ජීවිතේට පාඩමක් කරගන්න. අපේ මිනිස්සුන්ගේ තියෙන නැහැදිච්ච ගති නිසා තමයි මේ ඩෙන්ගු රෝගය වර්තමානයේ වෙනකොට ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙන්නේ. ප්‍රවෘත්තියක් යනවනම් වැසි කාලයක් උදා වෙනවා කියලා අපි ඒ කාලෙට සූදානම් වෙන්න ඕන වත්ත පිටිය පිරිසිදු කරගන්න. තමන්ගේ ගෙදර ඉස්සරහා පිරිසිදු කරගන්න. ඒක නගර සභාවෙන් කරයි, අල්ලපු ගෙදර මිනිස්සු කරයි. එහෙම නෙවෙයි. තමන්ගේ ලෙඩේ ගැන හිතුවනම් මේ ඩෙන්ගු රෝගය මෙච්චර ඉක්මනට ලංකාවේ පැතිරෙන්නේ නැහැ. ගොඩක් මිනිස්සු තමන්ගේ ගැන හිතුවේ නැහැ, අනුන්ගේ ගැන හිතුවෙත් නැහැ. අනුන් කරයි කියලා හිතුවා. නමුත් ඒ පුද්ගලයෝ කරෙත් නැහැ, තමන් කරෙත් නැහැ. අන්තිමට ඒ පුද්ගලයෝ දුක් විඳිනවා, තමනුත් දුක් විඳිනවා. සාමාන්‍යයෙන් ඩෙන්ගු රෝගය හැදුනට පස්සේ මාස 3ක්වත් විවේක ගන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරනවා. මහන්සි වෙන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ එච්චර බලන්න දුකක් විඳින්න ඕන ඩෙන්ගු රෝගය හැදුනට පස්සේ. ඒක නිසා මේක හැදුනට පස්සේ විකල්ප යොදනවට වඩා හැදෙන්න කලින් ඔබ ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කරගන්න. ඒ නිසා මේ දැම්ම තමන්ගේ ගෙදර තියෙනවා නම් වතුර පිරෙන තැන් දැම්ම ගිහිල්ලා ඒ ටික අස් කරන්න. අල්ලපු ගෙදර මිනිස්සයා කරනකම් බල ඉන්න එපා. තමන්ගේ ගෙදර ඉස්සරහා පාර පොඩ්ඩක් සුද්ධ කරගන්න. මේක රජයෙන් කරයි නගර සභාවෙන් ප්‍රාදේශ සභාවෙන් කරයි කියලා හිත ඉන්න එපා. තමන් රෝගෙන් ආරක්ෂා වෙන්නට ඒ සමාජ වගකීම කරන්න. ඒක නිසා මේ අවස්ථාවේ මේ රෝගයෙන් මිදෙන්න නම් ආත්මාර්ථයේ පැත්තකින් තියලා පරාර්ථය වෙනුවෙන් අපි වැඩ කරමු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.